Maduwa kawan maduwa. Hello guys, good morning. අද අපි යන්නේ ජීවිතේ පළවෙනි වතාවට හිම්බාන්තේ මම යන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොන වගේ වේද කියලා. ඉතින් වෙලාව උදේ 6යි. දැන් අපි යන්න ඕනේ ඉසිකුජෝ එකියට. ඉතින් දැන් තමයි යාළු ටික සෙට් වෙන්නේ. අපි ඉතින් ගිහිල්ලා බලමු. එන්න මාත් එක්ක යන්න අපි. ජීවිතේ පළවෙනි වතාවට හිම බලන්න යන්න හදන්නේ. ඉතින් එන්න මාත් එක්ක යද්දී විදින්න ඔයාලත් මට පුළුවන් විදිහට ඔයාලට දෙක දෙන්න try කරන්න. අපි යන්න. Good morning. ඉතින් ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ බියෝකෝ වැලි. අද ස්කී කරන ප්ලේස් එකට. ඉතින් ජීවිතේ පළවෙනි වතාවට මෙන්න මෙච්චර කොට හිම ගොඩක් දැකලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මං ආව පාර ඔයාලා දැක්කද මම අද වෙනකන් ජපානයේ ආව ලස්සනම පාර දිගේ තමයි ආවේ. කියන්න වචන නැතරම් ලස්සනයි, හීතලයි, ඒ වගේම හිම දැක්ක පළවෙනි වතාවත් එක්ක ඒ තියෙන ෆීලින් එක ගැන ඇත්තටම කියන්න වචන නැහැ. මේ වගේ වල පේනවා ඇති මේ තියෙන කේබල්. මෙන්න මේ කේබල් කාර් දිගින් අපි උඩහට යන්න තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. එකදුලා ඉන්න දිගටම මේක මං හිතනවා පට්ට එකක් වෙයි කියලා. එහෙනම් අයිස් අපි ස්කී කරන ඇඳුම් දාලා තියෙන්නේ මේක තියෙන්නේ පස්සට දාන්න කියලා තමයි දුන්නේ. ඒක පස්සට දාන්න දින ගොඩ වැටෙන හින්දා වෙන්නේ නැති. අපි ගිහිල්ලා බලමු. මගේ තාම හම්බුන්නේ නැහැ කිට් එක. අනිත් අයට හම්බුණා. මේ තියෙන්නේ මගේ ස්කී කිට් එක. ඉතින් අද මේක ඇඳගෙන තමයි ඔය කරන මොකුලක් කරන්න තියෙන්නේ. ඉතින් අපි ඇඳලා බලමු. මේක මොන වගේ වේද කියලා. ගයිස් ඉතින් මෙන්න එහෙම තමයි මගේ පළවෙනි ස්කී අත්දැකීමේ අවුට්ෆිට් එක. ඉතින් පොඩ්ඩක් ඕනියන් මහ බබා වගේ තමයි ගණන් ගන්න එපා. අපි ගිහලා පස්සට දාලා තින්නේ. එහෙනම් අපි ගිහලා බලමු සර මොන වගේද කියලා. දිගටම ඉන්න. බස් අපේ ගෑන්ගේ දැන් පිටිපස්සෙන් ඉන්න බැරි මහ බබ්බුවගේ කට්ටියම යන් අපි. ආයිස් මෙන්න මේක තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් උඩට යනකම් දැන් පොඩි අතල්ලක් තියා අපි ගිහලා බලමු. බෝඩෙන් හඳේ යන්න හදන කට්ටියම. බෙතුරි වලින් යනවනේ. පොඩ ඉන්නේ. ස්පීඩ් නේ. උඹට සීයේ මෙහෙන් ගන්න. නෑ යාළුවගේ ගානකට තියෙන්නේ නේද? දුරේ. ඒක ලෙවල් එකට යන්නේ නේ. ගගනා 1 2 3 4 5 හාවා. හාවා. ඒ කන්දේ ගත්ත ගුලිනේ. දැන් නම් දැන් මේ කකුල් ඇතේ උහියන්න. මේ පල්ලෑ වැල්ලා දින්න ගාස් හැමතැනම හිම තමයි මේ තියෙන්නේ. ඉතින් ආයි මන්නම් බලන්නේ. අවමාමයි. බලන්න මටත් තියෙනවා. අයිස් තව ගොඩාක් උඩ යන්න දිනවා අපිට. ඔන්න එහෙනම් අපි ආවා කන්ද මුදුනටම දැන් ඉන්නේ. ඉතින් ස්කී කරන ප්ලේස් එකේ තමයි. මේක තමයි දිව්‍ය ලෝකයක් වගේ තමයි කේස් එක පේනවනේ. අඩුම තරමේ මේ ස්කී කරන්න තියා මීට කලින් අඩුම තරමේ හිමවත් දැකලා නැති අපි සෙට් එක මේ ස්කී කරන්න ඇවිල්ලා හෙට වැඩක් නැහැ මොනවා වෙයිද දන්නේ නැහැ. තුන ටී ගලවගෙන අතපය කඩාගෙන ඉතින් වේනවනේ ඉන්න සෙනග අද සෙනසුරාදා. ඉතින් අපි කරලා බලමු. දිගටම ඉන්න. ගයිස් අපි මෙතෙන් තමයි මේ ටිකට් එක දීලා රෙන්ටල් එකට අපිට අපි බඩු ටික ගන්න තියෙන්නේ. ඉතින් මේ උඩටම ආවට පස්සේ අපිට ලොකර් හිටන් තියනවා දාන්න පුළුවන්. yen 300ක් වෙනවා ලොකර් එක. මෙතනින් බඩු ටික ගන්න තියෙන්නේ. දැන් තියෙන්නේ සපත්තු ගන්න. මේක සපත්තු ගමු. ගහමු දෙකට. පස්සේ ගහම්මන්නේ. ඒ මල්ලි වල බා. ඉස්කී ගන්න තියා මට මේ කෙලින් හිටන් ඉන්නද? යා. මේ
අපි ගගන ගාමියෝ ගයිස් මේ විදියට මේගොල්ලෝ ඇවිල්ලා ආයේ මේකේ ඇවිල්ලා පරිණත ක්‍රීඩකයෝ මේ විදියට මේ පාර අර 8ක් මේකම කරලා තින්නේ මේ හරි මේ කට්ටිය හොගාලා වැටෙනවා පේනවා අපි නෑ වැටෙන්නේ නෑ කොල්ලෝ දන්නවනේ ඉතින් අපි ට්‍රේනින් එක පටන් ගන්න යන්නේ අපේ ගයිදුසන් ඉන්නව අතන අපි ට්‍රේනින් කරන්න යන්නේ මේක නම් පදින්න බෑ කියලා තමයි කියන්නේ පොර ඔය අපි චැටත් කිව්වා ඒක පදින්න බෑ කියලා ඉන්නේ අපි ගයිදුසන් අපි පොර පුරුදු ගන්න යන්න අපිට බලමු අක්කෝ තු අවුලන්නේ ජරවනේ බැලු ඇත පේනවනේ කට්ටිය වැටෙනවා බැලු ඇත කට්ටිය වැටෙනවා අන්න ගයිදු ආවා මිතේද යාර බලා ගන්න මම දන්නවා මං ඉන්නේ කොකෝවා සුබීවා අකෙතේ මේ දාගන්න මෙහෙම බෝඩ් එක තියාගන්න අකෙතේ මාස් අර එහෙම දාගන්න ඔම් බෝඩ් එක හරහට දාගන්න දැන් මේ අපි දානවද ඒකම ඔව් මෙහෙම දාගන්න ඉවරද එච්චරයි දාගන්න අර බලාගත්තද බලාගත්තේ නැහැ අර ඕම් බෝඩ් එක හරහට තියාගන්න තියාගෙන අර ගලවන්න අර හරියයි ආනේ වැරදි ඉත්තා වන්න ගියා මාරු ඒක නෑ ඒක මෙහෙම කෙලින් කරගන්න මෙහෙට අන්න එහෙම දැන් හදාගන්න අපි අර මොකද මේ ඩබල් බෝඩ් එක නිසා අපිට නැහැ අපේ සෙට් එකට මේ අනිත් එක තියෙන්නේ ඔය කට්ටිය දැන් ඔන්න හරි පටන් ගන්න හදන්නේ අල්ලගෙන ඉන්න මම හිතුවා මම තනියම නැගිට්ටා අනිවාර්යෙන් බෝඩ් එක අයියා ගෙලින් කරන්න බෑ මම බඩු යනවා ගෙලින් කරන්න බෑ අයියෝ ඔයා චෝටිගේ පිටිපස්සේ ඉන්න එපා හොඳ කඩේ ළමයා ගෙලින් කරන්න දෙන්න ලෝකවල් ගයිස් මේවනේ බලාගෙන ඉන්න කොයිලේ දකුණ හුරු කොහොම වෙන්නක් කමන්නේ පුක පැත්තට දාගන්න වට්ටන එක උරු කකුල දිමින් තියන්න පුකට දාලා දින්න තේරෙම khi mình ngồi như thế này rồi nhá là hai cái gót chân của mình vẫn phải chạm dưới đất, tức là chỉ hai gót chân mình chạm dưới đất thôi, hai mu bằng chân nâng lên đó, cái bắp chân của mình tựa vào cái nhựa sau, cái bắp chân tựa vào nhựa sau là được, là khi đứng yên này, còn khi mà trượt đúng không, mà mình nhả hai cái mu bàn chân xuống, nhả hai mu bàn chân xuống, khi phanh lại nhấc hai mu bàn chân lên, nhấc nhả kiểu này. මේ පිටිපස්සෙන් තමයි ගේම ගහන්න ඕනේ. මොකක්ද අපිට පුළුවන්ගේ Mọi người nhìn dậy thử xem ạ. මුංගට එන්නේ යන්නේ guys. අතපය ගලව ගන්න යන්නේ. දිනේෂ් අයියේ. අපි හම්බෙමු පල්ලෙහාදී. යා ත්‍රිකංගෝ කොල්ලංගෝ නැගිටවල තියෙන්නේ. රිවට්ට බුක කොල්ලන්ට අත් දෙන්න ඉන්නේ. කොල්ලන්ට අත් දෙනවා. මේ බෙල්ල කඩා ගන්න ඉන්නේ. මේක යනවා වැඩි බං. නෑ නෑ ඕක ඔයා මේ මෙහෙම ඇල ගන්න ඔන්න ඇල කරන්න. දැන් නැගිටින්න. මට බෑ බං. තත් එක ඇවිල්ලා තින්නේ. කොදිය මේ මේ නැගිටින්න බැරි සීන් නැත්තේ මම. කොල්ලන්ට අත් දෙන්න ලැබේ. කොල්ලන්ට අත් දෙන්න ලැබේ. Okay. Let's go. මූ නැගිටිනවා කලින් මූ වැටෙනවා. ඒ ගෙදර යන්න හරියක් නෑ මේ. තුනටි කඩා ගන්න ඕනි මගුලක්.
ඒ චූටි මේ කෙලින් කරන්න එපා ඔන්න රේ අයි. දිනේෂ් ආවා ගොඩක් ඉස්සරහා ඉන්නේ දැන්. තා පොඩ්ඩක් වාඩ. ඊගාට අපේ සෙල්ලම් බලාගන්න ඩබල් බෝට් සෙල්ලම් අපි බලාගන්න ඊගාට තාම අපි වැඩි ආවේ නෑ අපි කොල්ලෝ තාම වැඩිට බැහැස්සේ නෑ බැස්ස ගමන් ඔයාලට දෙන්නම් ෂොට් එක ඉන්නකෝ ඒ තාම මෙතන ඔයි මේ සපත් දිලා ඉන්නේ ගයිස් මෙතන මේ ඔයාලට පේන මේ පේන මට මේ ඉන්නේ මේ හැමෝම 1000ක් විතර ඉන්නවා 500ක් විතර වැටෙනවා 500 600ක් විතර වැටෙනවා දිනේෂ් කම් ඔන් වැටි තමයි නැගිටින්න ඉන්න ඕනේ වැටි තමයි ඉතින් ගයිස් ඔයාලා බලන්න අපි සෙට් එකම දැන් එන්න හදන්නේ සෙට් එකම කියන්නේ මං එන්න හදන්නේ පේනවනේ කො හවා එන්න හදන්නේ ඔයාලා බලන් ඉන්න ඔයාලත් එක්ක මේ පාර යන්න හදන්නේ පල්ලට. දන්නවන්නේ කොල්ලෝ. පේනවනේ උඩට වෙනවා දැන් ඉතින් අය කොල්ලෝ ආයේ ප්‍රැක්ටිස් වෙලා ඉන්නේ. අම්මට සිරි වෙන්නේ පේනවනේ. නඩේ ගුරා ඉතින් රවුමක් කරගිලා ආවේ මෙහෙන් කරගිලා ආවේ. හොඳ කඩාගෙන ඉන්නේ. ඊගා ඔලිම්පිකට කතා කරන්නේ. ඔව්. ඒකට කතා කරලා එක්කනේ. එනා බලා ඉන්න. වැටෙන්න පුළුවන් ගණන් ගන්න එපා. අපි ඒ වැටෙන්නේ බොරුවට. Guys, හිම කනවා. ඒක ඇවුන බා. හිම බබේ. හිම බබා හැදුවා මේ ඉන්නේ ටයිල් එක පේනවනේ ගම්බීරනේ පිට තියෙනවා කරාගේ පෝල් එකක් මේ මොකද මේ සුපර්නේ මිසෝ කරේ රයිස් නේ මේ බීමේ නෑ පොඩ්ඩක් පාඩුනේ 650 නැත්නම් උලන්නේ ඉතින් guys අපි දවල්ට කාලා දැන් අපි ආයිත් යන්න හදන්නේ උඩට ගිහිල්ලා අපි ආයිත් අපිට තව පැයක්මාරක් තව ආපහු ස්කී කරන්න පුළුවන් ඉතින් තව පාරක් ඉතින් උඩට ගිහිල්ලා ස්කී කරලා එන්න තමයි හැදුවේ අපි අද ආවේ අපි වෙනද වගේ ට්‍රේන් එකේ නෙමෙයි ආවේ අපි අද ආවේ ට්‍රැවල් ඒජන්සි එකක් කරහා බස් එක තමයි ආවේ ඉතින් මේ තියෙන්නේ මේක තමයි කැමරා තිබුණේ කැම් පොඩක් ගණන් හැබැයි කැමරා හයි ඉතින් බියෝක වෙලිය આવොත් අනිවාර්යෙන් මේකේ තියෙන උදාස උදෝන්නයක් එහෙම try කරලා බලන්න මම අර කෑ උදෝන්න එක එහෙම ඉතින් අන්නරකෙත් අපි අර ගිහිල්ලා අර පේන එකෙත් උඩට ගිහිල්ලා අරකේ තව පාරක් දෙපාරක් වලට ඇවිල්ලා අපි බස් එකට යන්න එන දිගටම ඉන්න guys ඉතින් ඔන්න මං කිව්වා වගේ අපි දවල් කෑමෙන් පස්සේ අපි දැන් තව අපිට පැයකමාරක් දෙකක් තමයි තියෙන්නේ ඉතින් ඔන්න අපි දැන් මෙච්චරලා අපි උඩහට ගියා මේ ටික පල්ලෙහා අපි මෙන්න මේ සයිඩ් එකේ තමයි දිගටම අපි ස්කී කරගෙන ඉඳී දැන් අපි යනවා මේ
මුදුනටම ගිහිල්ලා ඉස්කි ගන්න හදන්නේ. එක්කෝ අපි ඉඳී එක්කෝ අපි නැති වෙයි. ඉතින් මේ මෙන්න මේක තමයි යන්නේ. ගයිස් පොඩ්ඩක් බලන්න මේ කිසිම මේ ආදායකයක් කියන්නේ ආරක්ෂිත ආවරණයක් නැහැ මේකේ. මම හිතන විදිහට මේ හිතන විදිහට නැහැ. මේ ඇදගෙන යනවා ඇදගෙන වැටෙනවා. ඉස්සන්නේ හිමනේ. අවුලන්නේ. මේ ඉතින් ඔන්න ඔයාලට පේනවා පල්ලෙහා. මෙන්න අපි මුදුනට තමයි යන්නේ. මෙන්න මේ දින පල්ලෙම තමයි දැන් අපි යන්න හදන්නේ. යන්න පුළුවන් ඉද කියලා නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඔන්නෝම තමයි අපේ ස්කී හරි අන්තිම හරි ගෙවෙන්න යන්නේ මේ විදිහට තමයි. ඔන්න මෙතන බහින්න තියෙන guys. එතින් ඉඳන් යන්නේ දිනේෂයි. අතින් ඉඳන් යන්නේ. මෙතනින් ගිහලා දැම්ම ඕනේ නැහැ නේ අර වලපලට. හෙට උදේ 10 ඉඳන් වැඩ නේ. මේ මියා. ඉතින් ඔන්න අපි යන ගමන් බලමු. බයි. අපි යනවා කොල්ලෝ. Guys, bang awak guys. Nothing. Woo! Awak guys. මෙහෙට Gammak bosawaya gammak. Gammak bosawaya. එල්ලනේ. guys අපේ සෙට් එක අතරින් දැන් එනවා පොඩ්ඩක් ඉන්න කප්පරක් ඉන්න. එක්කෙනෙක් නේ සිතුවේ වේනවා. පණ්ඩිත වැඩනේ අර අවුද කඳුල එන්න ඕනේ නැහැ වෙන වෙඩක වැඩලා තින්නේ ඉවරයි. ඉතින් guys අද අපි වියක වැලියක ඇවිල්ලා පුරාම ස්කේටිං කරලා ස්කේටිං නෙමෙයි ස්කීනේ ඒක කරලා මොකක්ද ඒක කරලා ඉතින් දැන් ඉවරයි. පෙර කියන්නේ තව එකපාරක් අපිට යන්න පුළුවන් පල්ලෙට ඊට පස්සේ අපි ඉතින් ඉවර කරනවා. දැන් හරි මහන්සි වැල්ල සේරම කකිනවා තුන ටිකක් කියනවා හැමතැනම කකිනවා. ඉතින් මේ වීඩියෝ එක දිගටම ඉඳියා නම් කාටද දකින්න ඇති අද කොච්චර ලස්සන දවසක්ද ගෙවුනේ කියලා. තාම ඉවර නෑ වීඩියෝ එක. අපි දැන් අන්තිම පාරත් පල්ලෙට ගිහිල්ලා අපි එතනින් අපේ වාහනේට යනවා. ඉතින් හැමෝටම කියන්නේ ෆූ එකට අනිවාර්යෙන් මේ අත්දැකීම ගන්න එන්න. මේ මගේ ජීවිතේ පළවෙනි වතාව. ඉතින් ඒක පට්ටම අත්දැකීමක් කියන්න වචන නැහැ. මාරම එකක්. ඉතින් ඒක ගන්න අනිවාර්යෙන් මෙන්න. ඒ වගේම බියක වැලිය එනවනම් බලන්න පට්ටම ලස්සනක් තියෙන්නේ මේ කාලේ. හීතල ඇත්තමකොත් පොඩ්ඩක් හීතල නැහැ. පට්ට දාඩියයි පටරා. මේ අඳුන් ඇඳන් ඉන්න ඉඳන්නේ මාර දාඩියයි. හීතල එහෙම නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් එන්න. අනිවාර්යෙන් වලත් ඇවිල්ලා මේ අත්දැකීම අනිවාර්යෙන්ම අරගන්න. guys, bana hela gamburuයි. අර
අපිට කලින් පේ. මේක නම් මාන්න ඉතින් ඔන්නෝම ඉවර උනේ. මේක මේ යට පේන්නේ හදන්න ඔය පැත්තට. Hi guys. ග්ලාස් එක දාන්න ජල් ඔන් කළා. ඉතින් එන දිව්‍ය ලෝකයක් එක ලස්සන පැත්තක ඉඳන් මේ චාරිකාව මේ විදිහට අවසන් කරනවා. ඉතින් අපි දැන් යනකොට ආපහු මොසකාවලට ගිහිල්ලා අපි හෙදි ආපහු මොසකාවලින් අපි දෙන්නෝජි වලට යනකම් බස් එකෙන් අපි ගිහින් දනවා. අපි ඉතින් දැන් අපි ජෝල් වලට යන්නේ. ඉතින් හැමෝටම වීඩියෝ එක බලන්න ගොඩක් ස්තුතියි ආදරේ. ඉතින් වීඩියෝ එක හොඳයි වගේ නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. ආයි ලස්සන වීඩියෝ එකක් දාපු ඉලාක බලන්න. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. පුදුසාරයි ඉතින්. Goodbye.